හායි හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මට එක දිගට මේ ටිකේ වීඩියෝස් දාගන්න බැරි වුණා. ටිකක් බිසි වුණා වැඩ කීපයක් එක්ක. ඉතින් දැන් තමයි පොඩ්ඩක් ඒ වැඩපිළ ඉවර කරගෙන චුට්ටක් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මං හිතුවා අද ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න අද මම මොනවද රැට අපි කෑමට එකතු කරගන්න කියලා. ඉතින් දැන් නම් රෑ වෙලා ගොඩක් කියන්නේ දැන් රෑ 7:00ට විතර ඇති. ඉතින් දැන් තමයි ඔන්න මම මේ අපේ ඩිනර් එක දැස්ති කරන්න යන්නේ. දැන් හස්බන්ඩ් නැහැ. හස්බන්ඩ් ජිම් එකට ගියා. ඉතින් බබල් මා ඉන්නවා. මට හිතුණා ඔයාලවත් එකතු කරගෙන අද මොනවද මම හදන්නේ කියලා ඔයාලටත් පෙන්නන්න. ගොඩක් දේවල් එකතු කරගන්න නෑ. ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනේ රසට කන්න පොඩියට අපි කට්ටියට කන්න රස නූඩල්ස් එකක් හදාගමු. ඉතින් බලමු මම කොහොමද ඉක්මනට රසට නූඩල්ස් එක හදාගන්නේ කියලා. බබා කෝ කියලා ගොඩක් අය අපෙන් අහනවනේ. ඉතින් මෙන්න ඉන්නවා අපේ බබා. කනවාද චුටි බබා? බබා මොකද කරන්නේ? මොකද කරන්නේ ඔයා? යෝගට් කනවා. මේ ටික ඇති වෙයි අපිට. ඉතින් මේ ටික මේ පොඩියට කඩාගන්න. ඔයාලට බෝරින් වෙයි අද මං තනියනේ අයියත් නෑ. එයා හිතනවා ඉතින් මම මොනවා හරි කියනවා මටත් පාළුයි යන්නට. ඔව් පුතේ. අපි නූඩල්ස් කඩනවා පුතේ. එයාටත් නූඩල්ස් ටිකක් දාලා දුන්න කඩන්න කියලා පිඟානකට. පුතාට ඔය ටිකක්ද? ඔව්. කොහොම හායි කියන්නේ මේ අංකල්ලාට ආන්ටිලාට? හායි. අක්කිලා අයියලාට හායි කිය. අක්කි හායි හායි. අක්කි හායි අයියා හායි. කො අයියා හායි කිය. හායි හායි. හායි අක්කි. හායි අක්කි. හායි අයියා. හායි අයියා. හායි අක්කි හායි අයියා. හායි අක්කි හායි අයියා. කොටියට නූඩල්ස් ටික කඩාගෙන හොඳට නටන උණු වතුරට මේ නූඩල්ස් ටික එකතු කරගන්න ඕන. මේ වතුරේකට මේ නූඩල්ස් ටික එකතු කරමු. විනාඩි 3-4ක් වගේ මේ විදිහට තම්බගමු. නූඩල්ස් එක ලිපේ තියාගත්ත තැන දෙන්න. ඉතින් දැන් මම අවශ්‍ය කරන ඉතුරු දේවල් ටික කපා ගන්න නූඩල්ස් එක හදන්න. සුදුලුන් ටිකක් වැඩිපුර දැම්මම නැසෙයි මම ආසයි සුදුලුන් කන්න. මේ නිසා සුදුලුන් ටික වැඩිපුර දාන්න. ඔන්න දැන් අවශ්‍ය දේවල් ටික කපා ගත්ත සීරම. දැන් මේ බලන්න හොඳට මේ ටික තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ නූඩල්ස් ටික මේ ගලාගෙන යන වතුරට අරලා හොද ගන්නවා. මෙහෙම හොදගත්තාම පොඩ අර නිකන් ඇලෙන ගතිය එහෙම තියෙනවනේ නූඩල්ස් වල. ඒ ගතිය අඩු වෙනවා. තව වෙන මොනවා හරි කරන්න තියෙනවනේ ඇලෙන ගතිය අඩු කරගන්න නූඩල්ස් එකේ. එහෙන් කමෙන්ට් එකක් දාන්න. දැන් මම මේ නූඩල්ස් එක ඔම්බලනවා. ඔන්න බලන්න අර ඉස්සෙල්ලා තිබ්බ ඇලෙන ගතිය නෑ. දැන් මම මේකේ වතුර ටික පෙරෙන්න මේ විනාඩි 5ක් කියලා තියාගන්නවා. ඊට පස්සේ අද බලමු කොහොමද නූඩල්ස් එක හදාගන්නේ කියලා. පෑන් එකට පොල් තෙල් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ එකටම බටර් මේස හැන්දුකුත් එකතු කරලා ඉනියට කපාගත්ත සොසේජස් කැරි ටික එකතු කරගන්නවා. මේ ටික හොඳට දුමුරු පාට වෙන්න වැදගත්තට පස්සේ තමයි ඉතුරු අපි කපාගත්ත සුදු ලුණු මිරිස් කරපිංචා තක්කාලි මේ සේරම ටික එකතු කරගන්නේ. ඉතින් මේ ටික එකතු කරගෙන හොඳ සුවඳ එන්න බැද ගන්න. දැන් මම මේ එකතු කරගන්නේ කැරට් ටික. ඊට පස්සේ ගෝවා මේ ටික එකතු කරලා මේකට මම ලුණුයි කම්මිරිසුයි එකතු කරගත්තා.
ඊට පස්සේ බිත්තර දෙකක් එකතු කරගන්නවා. බිත්තර දෙක හොඳටම බැද ගන්න නැතුව බිත්තර දෙක තෙත ගතියට තියේදී ඒකට නූඩ්ලස් ටික එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න. මේ විදිහට හැදුවාම මාරම රසයි. සෝයා සෝස්, තක්කාලි සෝස් චුට්ටක් දාලා තව රස වැඩි කරගන්න පුළුවන් අපිට. ඉතින් මේ විදිහට හොඳට දුම් දානකම් විනාඩි 5-6ක් නූඩ්ලස් එක ටෙම්පරාදු කරගෙන ඒකට අපි ලීක්ස් ටික එකතු කරගන්නවා. නූඩ්ලස් එක හදාගත්තා. ඉතින් මාරම සුවඳක් එන්නේ. ඒ වගේම රසත් ඇති. ඉතින් අපි රස බලමු නිකන් වැළැන්. මට පිච්චෙනවා දැන්. මාරම රසයි. ඉතින් ඉක්මනට ඔන්න ලේසියම රසට නූඩ්ලස් එකක් හදාගත්තා. ඔයාලත් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. මේකට තව අමතරව කූනිස්ස තිබ්බනම් මාරම රසයි. කූනිස්ස ඉවර වෙලා අපේ ගෙදර. ඉතින් මේක අර සුදු ලුණු නම් දාන්න කලින් කූනිස්ස චුට්ටක් දාලා ගත්තනම් පංකාද 5යි. ඉතින් මේ විදිහට ඔයාලා නූඩ්ලස් එකක් ගෙදරදී හදලා බලලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තව වීඩියෝ එකක් අරගෙන එන්න. ඒකකම ආයෙත් සුබ දවසක්.